requirement එක වෙන්නේ O levels related discipline එකක් තියෙනවා නම් science වලට යන්න ඕනේ, IT වලට යන්න ඕනේ, engineering වලට යන්න ඕනේ කියලා. ඒකට අදාළ subjects එයා ඉගෙන ගන්නවා. හැබැයි ඔයා මුලදී foundation එක තෝරගන්නකොට ඔයා VIC එකට කියන්න ඕනේ මොන pathway එකද ඔයා හරියටම තෝරගන්නේ කියලා. So UK foundation එකට කියන්නේ year 0 කියලා. ඒ කියන්නේ අවුරුදු 16 අමාර අවුරුදු 17 වගේ ස්ටුඩන්ට්ස්ලා තමයි foundations පටන් ගන්නෙ. ඔස්ට්‍රේලියා හරි UK හරි country එකකට ගිහිල්ලා. Hi, my name is Manavi Purnima. I'm working as a student recruitment manager for Navitas. Today I'm here with VIEC to answer all your questions about Navitas pathways. Many students think A-levels are a must for studying abroad. Can they start after O-levels? Yes, students can start their studies right after O-levels with Navitas pathways. We have a program called Foundation. Foundation එකට apply කරන්න entry requirement එක වෙන්නේ O levels. එයා O levels successfully complete කරලා තියෙනවා නම් එයාට පුළුවන් Australian foundation එකකට apply කරන්න. Foundation එක normally මාස 8ත් මාස 12ත් අතර කාලයක් තමයි යන්නේ. Foundation එකකින් පස්සේ එයා කෙලින්ම degree එකේ first year එක start කරනවා university එකේ. What exactly is a foundation program? ෆවුන්ඩේෂන් එකක් කියන්නේ O level කරපු ස්ටුඩන්ට් කෙනෙක්ට යුනිවර්සිටි එන්ට්‍රි එකකට අදාළ වෙන ඇකඩමික් ගැප් එක කම්ප්ලීට් කරන ප්‍රෝග්‍රෑම් එකක්. එතකොට ෆවුන්ඩේෂන් එකේදී එයාගේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් ස්කිල්ස් අප් කරනවා, එයාගේ ස්ටඩි ස්කිල්ස් අප් කරනවා. ඒ වගේම එයාට රිලේටඩ් ඩිසිප්ලින් එකක් තියෙනවා නම් සයන්ස් වලට යන්න ඕනේ, IT වලට යන්න ඕනේ, ඉන්ජිනියරින් වලට යන්න ඕනේ කියලා. ඒකට අදාළ සබ්ජෙක්ට්ස් එයා ඉගෙන ගන්නවා. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකේ ටෝටල් ඩියුරේෂන් එක වෙන්නේ maximum 12 months විතරයි. What degree areas can students progress to after foundation? After a Navitas foundation, they can actually go into any field of studies. ඔයාට පුළුවන් engineering programs වලට apply කරන්න, එහෙම නැත්නම් health science programs වලට apply කරන්න, arts programs වලට, business, IT, anything as per your like, you can apply. හැබැයි ඔයා මුලදී foundation එක තෝරගන්නකොට ඔයා VIC එකට කියන්න ඕනේ මොන pathway එකද ඔයා හරියටම තෝරගන්නේ කියලා. Especially engineering වගේ තෝරගන්නවා නම් foundation එක ඇතුලේ කරන්න ඕනේ special subjects තියෙනවා. ඒ වගේ දේවල් මුලින්ම consult කරගත්තොත් ඔයාගේ study journey එක smoothly කරගෙන යන්න පුළුවන්. How does the foundation pathway compare to completing A-levels? A-level කරන එකේ foundation එකක් කරන එකේ වෙනස තමයි සාමාන්‍යයෙන් A-level කරනවා නම් ඔයා අවුරුදු 2ක් ඉගෙන ගන්න ඕනේ. ෆවුන්ඩේෂන් එක මාස 12කින් ඉවරයි. එතනම ඔයා අවුරුද්දක් ඉතුරු කරගන්නවා. ඒ අවුරුද්දේ ඉඳ ඔයාට ඉක්මනට ඩිග්‍රී එකක් අරගෙන ග්‍රැජුවේට් වෙන්න පුළුවන්. අනිත් එක තමයි කම්පැරටිව්ලි කොස්ට් එක බැලුවොත් A level කරන අවුරුදු 2ක් වියදම් කරන වියදමට වඩා ෆවුන්ඩේෂන් එකක් කරන්න වියදම් කරන වියදම ගොඩාක් අඩුයි. What are the key benefits of starting through foundation? So there are a lot of benefits. මං එකක් කිව්වොත් එකක් තමයි ලොකුම දේ ඔයාට කාලය ඉතුරු කරගන්න පුළුවන්. පොඩි කාලෙකින් ඔයාට ග්‍රැජුවේට් කෙනෙක් විදිහට එළියට එන්න පුළුවන් ෆවුන්ඩේෂන් එකකින් ස්ටාර්ට් කළොත්. අනිත් දේ තමයි මම කලින් කිව්වා වගේ කොස්ට් එක ගොඩක් අඩුයි ෆවුන්ඩේෂන් එකක් කරනවා නම්. තුන්වෙනි එක තමයි අනිවාර්යෙන් ඔයා ෆවුන්ඩේෂන් එකක් කළොත් ඔස්ට්‍රේලියන් ෆවුන්ඩේෂන් එකක් කළොත් ඔස්ට්‍රේලියන් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකක් ස්ටාර්ට් කරන්න එන්ට්‍රි එක අනිවාර්යෙන්ම තියෙනවා. මොකද ඔයා ඒ වෙද්දිම සබ්ජෙක්ට් රික්වයර්මන්ට්ස් හැමදේම කම්ප්ලීට් කරලා තියෙන්නේ. ඉතින් මේ බෙනිෆිට්ස් අනිවාර්යෙන් ෆවුන්ඩේෂන් එකක් කම්ප්ලීට් කරන ස්ටුඩන්ට් කෙනෙක්ට තියෙනවා. Can students progress to both Australian and UK universities through Navitas? With Navitas pathways, they can transfer into Australia, UK and many other countries. We are providing foundation pathways for Australia with many university partners covering entire Australia. ඔයාට පුළුවන් මෙල්බන් වලට apply කරන්න, පර්ත් වලට apply කරන්න, ඊට අමතරව ඇඩිලේඩ්, එහෙම නැත්නම් ඔයාට යන්න ඕන නම් කැන්බරා, සිඩ්නි, මේ හැම සිටි එකකම Navitas pathways තියෙනවා. ඊට අමතරව අපි UK ගත්තොත් UK වලත් ගොඩක් universities එක්ක අපි partner වෙලා තියෙනවා. අපි UK foundation එකට කියන්නේ year 0 කියලා. Birmingham City University, ඊට අමතරව Brunel University මේ වගේ ප්‍රසිද්ධ universities වලින් ඔයාට graduate වෙන්න පුළුවන් foundation එකකින් start කරලා. Are Navitas foundation pathways recognized by universities in Australia and the UK? Yes, our foundations are equally recognized by both Australian and UK universities. So they can go into first year of studies after completing their foundation. Can local foundation qualifications be connected to Navitas pathways? Yes, they can. We have institutes like ECU Sri Lanka, UTS here in Sri Lanka providing foundations. මීට අමතරව තව institutes උත් තියෙනවා. ඔයාට මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයාට පුළුවන් VIEC එක contact කරන්න. What's the student life like for younger students studying in Australia or the UK?
They have better support systems in both countries, Australia and UK. Especially students when they are starting foundation, normally they are under 18. ඒ කියන්නේ අවුරුදු 16 අමාර අවුරුදු 17 වගේ students ලා තමයි foundations පටන් ගන්නෙ Australia හරි UK හරි country එකකට ගිහිල්ලා. මේ වෙලාවේදී ලැබෙන පළවෙනිම support එක තමයි අපේ colleges වලින් හොඳ student service එකක් හම්බ වෙනවා. ඊට අමතරව අපි මේ recruit කරන VIEC එක හරහා අපි recruit කරන මේ හැම city එකක්ම හරිම safest. එතකොට parents ලට බය වෙන්න දෙයක් නැහැ students ලාව වෙන රටකට යවන්න. මොකද college එකෙන් ඒ වගේම VIEC එකෙන් හොඳ service එකක් ලබා දෙනවා student වෙහි settle වෙනකම්. ඊට අමතරව අනිත් වැදගත්ම දේ තමයි පොඩි කාලේ ඉඳන්ම එයා international environment එකකට පුරුදු වෙන එක. එතකොට ඒක ලංකාවේ ඉඳන් ගන්න බෑ. ගොඩක් වෙලාවට අපේ students ලංකාවේ parents ලා මත depend වෙනවා. හැබැයි ඔයා වෙන රටකට ගියාම මුලින් ඉඳන්ම independent වැඩ කරන්න ඕනේ. අනිත් වැදගත්ම දේ තමයි එයා ඉක්මනටම global job market එකට enter වෙන එක. මොකද එයා අවුරුදු 22 23 වෙද්දී graduate වෙනවා. එයා තෝරගන්න degree එක අනුව. Parents often worry their child is too young to study abroad. What support is available? We have many support systems available for younger students. Especially Navitas pathway එකක් හරහා foundation එක student කෙනෙක් program එක පටන් ගන්නවා නම් එයා ගොඩක් වෙලාවට අවුරුදු 16 අමාර 17 මේ වගේ age එකක ඉන්නේ. ඉතින් පළවෙනිම දේ තමයි එයාගේ academically අපි ලොකු support එකක් දෙනවා. අපේ classroom size එක maximum students ලා 30යි. එතකොට මෙතෙන්දී lecturers ලාගෙන් academic staff එකෙන් individual attention එක හම්බ වෙනවා. අනිත් දේ තමයි අපේ තියෙනවා student support services, career support services. එතකොට ස්ටුඩන්ට් මොනවා හරි ඉෂුස් වලට ෆේස් කරනවා නම් එයාට ඉක්මනටම ඇවිල්ලා අපේ ස්ටුඩන්ට් සපෝට් සර්විස් එක කන්ටැක්ට් කරන්න පුළුවන්. ඊට අමතරව එයා ජොබ්ස් වලට රෙඩි වෙනකොට අපේ කැරියර් සපෝට් ටීම් එකෙන් එයාට කොහොමද ඉන්ටර්විව් එකක් කරන්නේ, CV එකක් ලියන්නේ, ඒ දේවල් කියලා දෙනවා. අනිත් වැදගත්ම දේ තමයි under 18 ස්ටුඩන්ට් කෙනෙක් යනකොට එයාට ගාඩියන්ෂිප් එකක් දෙන්න ඕනේ. ඒ වගේ වෙලාවල් වලදී අපේ college එක එහෙම නැත්නම් external home stay facilities arrange කරලා දෙන්නත් පුළුවන්. Can you walk us through the journey from the foundation to graduation? So after foundation, your journey will be like this. You will be completing all levels here. After that, you are studying foundation for maximum 1 year. After completing foundation, you can join to first year of your university degree. The degree will be go up to 4 years depending on the field you are deciding. Especially if you are going for engineering, your degree program will be 4 years. What types of universities can students access through Navitas pathways? So with Navitas Foundation, they can go into many countries. In terms of Australia, we are representing top 1% universities. If I tell you few names, we have Lathrop University pathways, Deakin University pathways, Edith Cowan University pathways, Curtin pathways, Adelaide University pathways. When it comes to UK, we have pathways for London and Outer London both. In London, we have Brunel University, and in Outer London, we have Birmingham City University, Anglia Ruskin University, Plymouth University likewise. So if you graduate with Navitas pathways, if you do a foundation with Navitas pathways, you can access to any of these universities. මේ හැම university එකම මේ හැම country එකකටම VIEC එකෙන් apply කරන්න පුළුවන්. එයාලට partnerships තියෙනවා. ඉතින් වැඩිදුර විස්තර දැනගන්න ඔයගොල්ලෝ VIEC එක contact කරන්න. What advice would you give students taking their first step towards studying abroad, and how can VIEC support them on that journey? The most proper advice I can give you is you have to depend on proper guidance. එතකොට ඔයාගේ advice එක හරිම personalized advice එකක් වෙන්න ඕනේ. ඒ වගේ personalized service එකක් ගන්න නම් VIEC වගේ authorized agent කෙනෙක්ව visit කරන්න. එතකොට එයා ඔයාට උදව් කරනවා. ඔයා මොන වගේ subject එකක්ද තෝරගන්න ඕනේ, ඔයාට මොකක්ද ගැලපෙන්නේ, ඔයාට ගැලපෙනම country එක මොකක්ද, මොන වෙලාවෙද ඔයා university එකට apply කරන්න ඕනේ, මොන pathway එකද තෝරගන්න ඕනේ කියලා. In addition to that, when you go to Australia and UK, when you start study journey there, they are further supporting you. ඔයාට accommodation එකක් හොයාගන්න, ඔයාගේ airport pickup එකට ඒ හැම දෙයකටම VIEC එකෙන් උදව් කරනවා. ඉතින් ඔයාලට VIEC එකට ඇවිල්ලා මේ ගැන තවත් වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්. What types of scholarships that are available for students applying through Navitas?
We have multiple scholarship opportunities for the students applying through VIEC. ඔයා ෆවුන්ඩේෂන් එකට apply කරනවා නම් ඔයාට 15ක් වෙනකන් scholarship එකකට යන්න පුළුවන් ෆවුන්ඩේෂන් program එකට. ඩිප්ලෝමා program එකට apply කරනවා නම් ඔයාට 20ක් වෙනකන් scholarship එකකට යන්න පුළුවන්. ඒ වගේම ඔයා ඒ programs ඉවර කරලා ඊට පස්සේ ඔයා university එකට transfer වෙද්දිත් ඔයාට 30ක් වෙනකන් scholarship වලට apply කරන්න පුළුවන්. ඔයාට additional details දැනගන්න ඒ වගේ මේ scholarships වලට apply කරන්න Navitas authorized agent කෙනෙක් වෙන VIEC එක දැම්මම visit කරන්න.